ඔන්න අද මං ගෙනල්ලා තියෙන්නේ කටට කියලා උනන රසම රස වීඩියෝ එකක්. දැන් මං කතා කරන්නේ ඇලස්කාවේ තියෙන කෙල්ප් පිකල්ස් ගැන. කෙල්ප් කියලා කියන්නේ ඇලස්කාවේ තියෙන දුඹුරු පාටට හුරු ටිකක් දිග බට වගේ ශාක විශේෂයක්. මේ කෙල්ප් කියන ශාකය ඇලස්කාව පුරා විශාල වශයෙන් විහිදිලා තියෙනවා. ඇලස්කාවේ ජනතාව අතර සාම්ප්‍රදායික ආහාරයක් විදිහට තමයි කෙල්ප් පිකල්ස් හඳුන්වන්නේ. මේ පිකල්ස් වල රසය ඉතාමත් යුනික් රසක් තමයි ගේන්නේ. කෙල් පිකල්ස් වල බාහිර ස්වරූපය සාමාන්‍යයෙන් අපි කන පිපිඤ්ඤා කැකිරි වල ස්වරූපයටම තමයි සමාන වෙන්නේ. ඊට අමතරව හොට් ඩොග්ස්, බර්ගර්ස්, සෑන්ඩ්විචස් වගේ දේවල් කන්න මෙන්න මේ පිකල්ස් වර්ගය භාවිතා කරනවා. කෙල් පිකල්ස් වල තියෙන යුනික් රසය හින්දාම සී ෆුඩ් ඩිෂස් වලට මේ කෙල් පිකල්ස් කියන ජාතිය දැන් නැතිවම බැරි ආහාරයක් බවට පත් වෙලා. සම්පූර්ණ වතුර යට තමයි මෙන්න මේ පැලෑටිය වර්ධනය වෙන්නේ. අධික පෝෂණ ගුණයක් අන්තර්ගත වෙලා තියෙන මේ පිකල්ස් වල විටමින් K, විටමින් B, කැල්සියම්, අයන් වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගතයි. පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා කෙල් පිකල්ස් කියන මේ ආහාරය හෘද රෝග සහ තයිරොයිඩ් ආශ්‍රිත රෝගවලට ප්‍රතිඵලදායී ප්‍රතිඵල පෙන්වනවා කියලා. අඩු කැලරි ප්‍රමාණයක් සහ ඉතාමත් විශාල පෝෂ්‍ය පදාර්ථ කොටසක් අන්තර්ගත ආහාරයක් විදිහට තමයි ලෝකයේ පුරා ජනතාව මෙන්න මේ පිකල්ස් වර්ගය අඳුනගෙන තියෙන්නේ. ආහාර කල් තබා ගැනීමට දැන් දියුණු උපක්‍රම භාවිතා කරන හින්දා ඇලස්කාවේ තියෙන මේ ආහාරය ලෝකයේ පුරාම ජනප්‍රිය වෙමින් තමයි මේ දවස්වල පවතින්නේ. ඉතින් දැක්කත් කටට කෙලවුණන මෙන්න මේ පිකල්ස් වර්ගය කන්න අවස්ථාවක් ලැබුණොත් ඔයා මොකද කරන්නේ? ඔයා අනිවාර්යෙන් මෙන්න මේ පිකල්ස් එක කාවි. ඉතින් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න ඔයාගේ අදහස.